ආයුබෝවන් ආදර දුවේ පුතේ ඔබ සාදරයෙන් පිළිගන්නවා මගේ ස්ටඩි කැබින් YouTube channel එකට. හොඳයි මම අර හඳුන්වා දීමේ වීඩියෝ ක්ලිප් එකේදී සඳහන් කරා වගේ මේ මූලික පාඩම වෙන්නේ අද සමීකරණ විසඳීම. දැන් සමීකරණ විසඳීම කියන එක ඇත්තටම ගොඩාක් වැදගත් හේතුව මේ සමීකරණ වශයෙන් ගත්තොත් අපි ඇත්තටම විභාගෙට ගණන් කිහිපයක් එනවා සමීකරණ වලින්. පළවෙනි ප්‍රශ්න පත්‍රය වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදී ඊට අමතරව මේකේ තියෙන වටිනාකම තමයි සමහර ගැටලු විසඳීමේදී සමීකරණවල සහාය අපිට අවශ්‍යයි. කියන්නේ වෙනත් පාඩම් වලදී විසඳුම් ලබා ගැනීම සඳහා සමීකරණ ඉතා වැදගත්. ඒ නිසා මේක හරියට විසඳ ගන්න පුරුදු වෙන එක ඉතාමත් වැදගත්. ඉතින් අපේ දරුවන් නිතරම පැටලෙන තැනක් තමයි සමීකරණ විසඳීම. එතකොට මම මේ වීඩියෝ ගේම් පුතේ කියලා දෙන්න යන්නේ හරියටම දැන් එක් සමීකරණ විසඳන්න ඔබලා විවිධ කියන්නේ විටින් විට විවිධ ක්‍රම උපයෝගී කර ගන්නවා. ඒ කියන්නේ දැන් අපි එක සමීකරණයක් විසඳුවාම ඊට වෙනස් සමීකරණයක් දුන්නොත් ඔබ මතකයේ තියාගන්න කල්පනා කරනවා මේක ආවොත් මෙහෙමයි කරන්නේ. දැන් මෙහෙම සමීකරණයක් ආවොත් මෙහෙමයි විසඳන්නේ. මම මේ කියලා දෙන්න යන්නේ එහෙම කටපාඩම් ශෛලියෙන් මිදිලා මේක මේ එහෙම කටපාඩම් කරගන්න ඕනේ ගාන බල්ල ඉවරලා මොකද්ද කරන්න ඕනේ කියන්නේ. මේ කටපාඩම් ශෛලියෙන් මිදිලා අවබෝධයෙන් මේ ගණන් විසඳ ගන්න විදියයි මම මේ උගන්වන්න යන්නේ. ඉතින් සහතික වශයෙන් උත් එකක් කියන්න පුළුවන්. මේ ක්‍රමය ඔබ පාසලේදී හෝ වෙනත් පන්තියකදී මේ ක්‍රමය පුරුදුලා තියෙන සම්භාවිතාව ඉතා අඩුයි. කොහෙත්ම නෑ කියන්න බෑ මට. හැබැයි ඔබ බලන්න මේක බලලා ඇත්තට මේ ක්‍රමය ඔබ මීට කලින් යොදාගෙන තියනවාද කියලා සමීකරණ විසඳන්න. හරි? දැන් සමීකරණ කොහොම පුතේ සමීකරණ જાති තුනක් තියෙනවා අපි ඉගෙන ගන්න. සාමාන්‍ය පෙළවලදී එකක් ඒකජ සමීකරණ, දෙවෙනි එක වර්ගජ සමීකරණ, තුන්වෙනි ජාතිය මේ සමගාමී සමීකරණ. එතකොට ඒකජ සමීකරණ, වර්ගජ සමීකරණ සහ සමගාමී සමීකරණ කියන ජාති තුන තමයි විසඳන පුරුදු. ඒත් අද මම මේ වීඩියෝ එකකින් කියලා දෙන්න යන්නේ මේ ඒකජ සමීකරණ විසඳන විදිය. මේක ඇත්තටම හරිම ලස්සන ක්‍රමයක්. කියන්නේ ඔබට ඇත්තටම පුතේ පැටලෙන්නේ නැහැ. හරි? මතක තබා ගන්න නෑ ගානෙන් කාලට කොහොමද කරන්න කියන එක ක්‍රමය. ගාන ඒකජ සමීකරණයේ කොච්චර සංකීර්ණ වුණත් තනි ක්‍රමය. හරි? පුරුදු වෙන්න මේ ක්‍රමය ඕනම සමීකරණයක් ඔබට ඉතා පහසුයි. පටල ගන්නේ නැතිව විසඳ ගන්න පුළුවන්. දැන් අපි දන්නවා සමීකරණ විසඳීමේදී දැන් ඒකජ සමීකරණයක් කියන්නේ මොකක්ද කියන එක වැදගත්. දැන් පුතේ සමීකරණ වර්ගය හඳුනා ගැනීම වැදගත් හේතුව මේ සමීකරණ ಜಾති අනුව තමයි අපි විසඳුම් හොයන්නේ. දැන් වර්ගජ සමීකරණයක් විසඳන ආකාරයට නෙමෙයි ඒකජ සමීකරණයක් විසඳන්නේ. ඊට වඩා වෙනස් සමගාමී සමීකරණ. ඒ නිසා මේ ඒකජ සමීකරණයක් කියන්නේ මොකක්ද කියන එක ඉස්සෙල්ලාම අපි පුතාලා මේ ගැටලු ලියා ගන්න. සරලයි මේ ලොකු කතන්දරයක් නැහැ. ඒකජ සමීකරණය කියලා කියන්නේ කිසියම් සමීකරණයක නොදන්නා වූ පදයක් අපි කියන විචල්්‍ය කියලා. ඒ විචල්්‍යයේ උපරිම බලය එක නම් අපි ඒකට කියනවා ඒකජ සමීකරණයක් කියලා. හරියට මේ වගේ. එවන්න 2x = 3 සමානයි 11. දැන් මේකේ මොකද්ද විචල්්‍ය උදාහරණ පදේ x. අපි විසඳනවායි කියලා කරන්නේ මේ x ගේ වටිනාකම හොයන්න. මේක විචල්්‍ය. මේක බලය මොකද්ද? අපි දන්නවා මේ බලයේ තියෙන හැමතිස්සෙම විචල්්‍යයේ දකුණු පැත්තේ තිබුණා. මෙතන මුකුත් නැහැ කියන්නේ එකයි. ඒක අපි දුවල පුතාලා ඉගෙන ගන්න. මේ වගේ මේ බලය එකක් විතරක් තියෙන සමීකරණ අපි කියනවා ඒකජ සමීකරණ කියලා. මම තව එකක් දැන් මේකේ පුළුවන් අපිට ගන්න 3x බෙදීම 4 දාන 7 සමානයි 6x දාන 3. මේ ඒකජ සමීකරණය මේ තරම් සරල නැහැ. අපි බලමු මෙතන මේ තියෙන විචල්්‍යයේ බලයත් එකයි මේ විචල්්‍යයේ බලයත් එකයි. මේ සමීකරණය ගත්තාම විචල්්‍යයේ උපරිම බලය එකයි.
ඒ නිසා මේවා ඒකක සමීකරණ. දැන් මෙහෙම එකක් ගත්තා. 6x වර්ගය දාලා 7x දාලා එක සමානයි බිඳුව. මේක බලන්න. විචල්‍ය මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. නේ? ඒතර මේ මෙතන විචල්‍යයේ බලය 2 මෙතන විචල්‍යයේ බලය 1. ඒතර මේ සමීකරණය ගත්තාම විචල්‍යයේ උපරිම බලය 2. ඒතර මේක ඒකජ සමීකරණයක් නෙමෙයි. උපරිම බලය 2 වුණා මේක වර්ග සමීකරණය. ඒ නිසා මේක අයිති වෙන්නේ නැහැ ඒකජ සමීකරණය. එහෙනම් පැහැදිලි. ඒකජ සමීකරණයක් කියලා කියන්නේ විචල්‍යයේ උපරිම බලය එකවන සමීකරණය. ඒතර මේව විසඳන්නේ කොහොමද? දැන් මම කිව්වා වගේ මේ ඔබට මේ මම එක ක්‍රමයයි තනි ක්‍රමයයි ඔබට මතක තියාගන්න තියෙන්නේ. හරි. බොහොම සරලයි. දැන් මෙතනදී මේ ක්‍රමය ඇත්තම කියනවා දැන් සමහර විට මේ මම පාවිච්චි කරන වචන අපි කියන්නේ මේකේ න්‍යාය ඔබ කලින් දන්නවා. කොටිම කියනවනේ මේ මම යොදා ගන්න යන න්‍යාය සාමාන්‍යයෙන් 7 පන්ති 8 පන්ති විතර ඔබ මේක ඉගෙනගෙන තියෙනවා. එහෙමනම් මේක අලුත් වෙන්නේ කොහොමද? මේක ඔබ මේ දන්න න්‍යාය සමීකරණයක් විසඳන්න මීට කලින් මෙහෙම ඔබ ඉගෙනගෙන නැති වෙයි. මම මේ අලුත් ක්‍රමයක් කියලා කිව්වේ ඒක. හරි. දැන් බලමු. දැන් මේකදී අපිට වැදගත් වෙන්නේ දැන් සමීකරණයක් විසඳනකොට මම මේක යොදා ගන්න න්‍යාය තමයි ඔබ ඉගෙනගෙන තියෙන ප්‍රතිලෝම ගණිත ක්‍රමය කියන එක. ප්‍රතිලෝම ගණිත ක්‍රම. දැන් ගණිතයේදී ගත්තොත් එහෙනම් ප්‍රධාන වශයෙන් මූලික ගණිත කර්ම හතරෙන් අපි දන්නවා. මොනවද? එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම. ඒතකොට මේ ප්‍රතිලෝම ගණිත ක්‍රමය කියලා කියන්නේ මේ වචනේ බරපතල වුණාට මහලු දෙයක් නෙමෙයි. එකතු කිරීමේ ප්‍රතිලෝම ගණිත ක්‍රමය මොකද්ද? අඩු කිරීම. නේ? ඊට ඔබ දන්නවා. අඩු කිරීමේ ප්‍රතිලෝම ගණිත ක්‍රමය එකතු කිරීම. ගුණ කිරීමේ ප්‍රතිලෝම ගණිත ක්‍රමය බෙදීම. බෙදීමේ ප්‍රතිලෝම ගණිත ක්‍රමය ගුණ කිරීම. මේක සරලයි. එතකොට මෙන්න මේ මූල ධර්මය තමයි ඕනෑම ඒකජ සමීකරණයක් විසඳන්න මම යොදා ගන්න යන්නේ. කොහොමද? බලමු. හරිම ලස්සනයි මේක සහ සරලයි. ඉස්සෙල්ලාම මේ සරලම සමීකරණකින් පටන් ගන්න ඔබ මේක මේ ඒ විදිහට විසඳන්න පුරුදු වෙන්න. හොඳයි. අපි ගමු පළවෙනි සමීකරණය අපි බලන්න. 2x දාලා 1 සමාන 11. හරි? 2x දාලා 1 සමාන 11. මෙතනදී පුතේ අපි කල යුත්තේ මෙන්න මේ නොදන්න විචල්්‍ය තියෙනවනේ විචල්්‍ය. නොදන්නා වූ පදේ. මෙන්න මේක සමීකරණයේ අනිත් පදත් එක්ක ගොඩනගාගෙන තියෙන සම්බන්ධය මොකක්ද කියලා අඳුරගන්න. වෙනත් විදිහකින් කිව්වොත් මේ විචල්්‍ය අනිත් පදත් සමග තියෙන ගොඩනගාගෙන තියෙන ගණිත කර්මය මොකක්ද? උකයි සරලව අඳුරගන්න. දැන් මේ බලන්න මෙහෙම. දැන් ඉස්සරහ බලන්න මේ x කියන එක. x කියන එක ඇත්තටම යටත් වෙලා තියෙන මුල්ම ගණිත කර්මය මොකක්ද? x ගුණ කරලා තියෙනවා 2කින්. නේද? x ගුණ කරලා තියෙනවා 2කින්. අපි එහෙනම් මේ එතනින් පටන් අරගෙන x ට ආසන්නයෙන්ම කරලා තියෙන ගණිත කර්මයෙන් පටන් අරගෙන ටික ටික මෙතන යන්න. බලන්න මේ මම මෙතන ලියන්නම් මෙතන. x ඉස්සෙල්ලාම 2කින් ගුණ කරලා දෙනවා. සමාන ලියා ගන්න මෙහෙම. මේ ගණිත කර්මය ලියා ගන්න මෙතන. x ගුණ කරලා දෙනවා 2කින්. කොහොමද දැම්ම? හරි. ඊළඟට 2කින් ගුණ කළායින් පස්සේ ඒකට එකක් එකතු කරලා දෙනවා. ඊළඟ ගණිත කර්මය තමයි එකක් එකතු කරලා දෙන. ඒ කියන්නේ ධන 1. එකක් එකතු කරලා. දැන් මේ සමීකරණේ විසල්්‍ය තියෙන වම් පැත්තේ අපිට දකින්න පුළුවන් ගණිත ක්‍රම දෙකයි. ගුණ කිරීම සහ එකතු කිරීම. ඔලියා ගන්න. දැන් බලමු මේක රහස. විසඳීමේ රහස තමයි මෙන්න මේ ගත්තා වූ ගණිත ක්‍රම වල ප්‍රතිලෝම ගණිත ක්‍රමය කරගෙන යනවා. ඒක ඉස්සෙල්ලාම අපි අවසානයේම කරපු ගණිත ක්‍රමයෙන් පටන් ගන්නවා. දැන් මේ අවසානයේට කරලා තියෙන ගණිත ක්‍රමය තමයි මොකද්ද? එකක් එකතු කරලා තියෙන්නේ. එහෙනම් ධනයේගේ ප්‍රතිලෝම ගණිත ක්‍රමය මොකද්ද පුතේ? ඍණ 1. දැන් මේක ඉස්සෙල්ලාම ප්‍රතිලෝම ගණිත ක්‍රමය ඍණ 1යි. මතක තබා යුතු තමයි මෙන්න මේ ප්‍රතිලෝම ගණිත ක්‍රමය කියන එක
සමීකරණයේ දෙපැත්තටම යොදා ගන්න. ඒ කියන්නේ මේකෙන් හැටියට කිව්වොත් ඍණ එකක් දෙපැත්තටම අපි දානවා. ඒ දෙපැත්තෙම එකක් අඩු කරනවා කියන්නේ. වම් පැත්තේ අපි ඉස්සෙල්ලාම සමාන ක්‍රියාවමු. මේ ගණිතයක් කියලා මේකේ ඩිසිප්ලින් එකක් හදාගන්න මේකේ විනයක් හදාගන්න මොකද්ද? සමීකරණ විසඳීමේදී හැමතිස්සෙම සමාන ලකුණ එක යට එක හිටින්න දාන්න. හරි? ඒක පුරුදු වෙන්න. ඒත් මේ නිසා මේක මෙතනින් පටන් ගන්න බලයෙන් ටිකක් ඉඳ තියන්න අපි දන්නවා මෙතන අපි ඉන්නක් යනවා විදුර පදයක් යනවා. දැන් මෙහෙම පටන් ගමු. ඉස්සෙල්ලාම මේ වම් පැත්තේ තියෙන එක ලියන්න. 2x ගන්න එක ලියුවා. දැන් මොකද කරන්නේ? මේ ඍණ එක කියන එක දෙපැත්තටම දානවා. මෙහා පැත්තට දැම්ම ඍණ එක. මේ පැත්තේ 11ක් තියෙනවා. ඊට දැම්ම ඍණ එක. හරි. දැන් විසඳන්න ලේසි. දැන් මම බලන්න මෙතන ධන එක සහ ඍණ එක මොකද වෙන්නේ පුතේ? කැපිලා යනවා. ඉතුරු වෙනවා 2x සමානයි 11න් එකක් ගියාම 10යි. එතකොට ඒ ගණිත කර්ම ඉවරයි. ඊළඟ අපි තියෙන ඉතිරි ගණිත කර්ම වෙනවා මොකද්ද? ಗುಣ කිරීම දෙක. ಗುಣ කිරීම දෙකේ ප්‍රතිලෝම ගණිත කර්මය තමයි මොකද්ද? බෙදීම දෙක. ඒ කියන්නේ දෙපසම දැන් දෙකෙන් බෙදන්න. මේක දෙපැත්තටම කරන්න. දෙපැත්තම දෙකෙන් බෙදන්න. එතකොට අපිට මේ දෙක කැපිලා 10 බෙදීම දෙක 5යි කියලා. බොහොම සරලයි. දැන් අපිට පිළිතුර හරිද කියලා බලාගන්න පුළුවන්. කොහොමද? මේ ආපු එක මේ සමීකරණය ආදේශ කරපුවාම මේ වම් පැත්තේ සමාන වේවි දකුණු පැත්තේ යගේ. මේ පහනේ ඊතර ගුණ කිරීමක් තියෙනවා. x 5යි නම් දෙවරක් 5 10යි 10 1 11යි. හරිද? 11 මෙයාට අපිට 11. හරි? ඔය විදිහට අපිට එහෙමනම් දැන් මේක බොහොම සරලයි. හරි? එතකොට ඔබට සමහර හිතේ මේක අපි කලින් සාමාන්‍යයෙන් ඉස්කෝලේදී හෝ වෙනත් පන්තියේ පුරුදු කරපු විදිහට මේක කරන්න පුළුවන් නේ. පුළුවන්. හැබැයි මේක මතක තියාගන්න මොකද මේ ක්‍රමය පුරුදු වුණාම මේ සරලම ගානට ඊට වඩා සංකීර්ණ ගානක් ආපුවම වෙන ක්‍රම පස්සේ දුවන්න හෝ කල්පනා කරගෙන ඉන්න දෙයක් නැහැ. මේකම තමයි ආයි ආදේශ. මම තව උදාහරණයක් ගන්න. බලන්න මේක අපි මේකට කිට්ටු උදාහරණයක් ගමු. ඔබට තව පැහැදිලි වෙන්නත් එක්ක මම ගන්නවා මේකේ 9x වින 13 සමානයි අපි ගමු 4. 9x වින 13 සමානයි 4. හරි මේක ඉස්සලාම ගණන් කරන ක්‍රියා ගමු. ඉස්සලාම මොකද කරලා තියෙන්නේ? මෙන්න විචල්්‍ය. විචල්්‍ය ගුණ කරලා තියෙනවා 9. ඉස්සලාම ගණන් කරන්නේ තමයි පැත්තේ අපි ඉලක්ක ගහගෙන වෙන් කරගෙන උදාල ගණන් හදන්න පුළුවන් මේ ඉලක්ක ගහගෙන වෙන් කරගන්න. මේක ගුණ කරලා තියෙනවා 9. ඊළඟ ගණන් කරන්නේ අඩු කරලා තියෙනවා 13. හරි. එවනම් පටන් ගමු අවසානයේදී මේ කරපු ගණිත කර්මයේ මේ වම් පැත්තේ. අඩු කිරීම 13 ඒකේ ප්‍රතිලෝම ගණිත කර්මය තමයි මොකද්ද? එකතු කිරීම 13. එහෙමනම් මේකේ දෙපැත්තටම අපි 13 එකතු කරමු. වම් පැත්තක ලිව්වා ඉස්සෙල්ලාම 9x ගන්න සමාන 9x ඍණ 13 එක තියෙන්නේ දෙපැත්තටම ධන 13ක් දැම්මා. මේකට ධන 13යි මේ පැත්තට ධන 13. දැන් මොකද වෙන්නේ? මේක කැපිලා යනවා. ඍණ 13 ධන 13 කැපිලා යනවා. වම් පැත්තේ අපිට ඉතුරු වෙනවා 9x සමානයි 17යි කියලා. දැන් ඊළඟ දින ගණිත කර්මයේ ගුණ කිරීම 9යි. ඒකේ ප්‍රතිලෝමය තමයි බෙදීම 9 දෙපැත්තම. දැන් මේ ස්ටෙප් එකට ආවම ඔයාලට මේක ඕනෙත් නැහැ. ඉතින් මේක වැටෙනවා මොකද්ද කරන්නේ? 17 9 කියන්නේ මේක විෂම පහලයක් විෂ සංඛ්‍යාවක් කරතයි. 17 9ව තියෙනවා එකක්. මේ හරේ එහෙමමයි 9ක් එක 9යි තව 8ක් උඩ 17. මේවා 7 8 පන්ති ඉගෙන ගන්න තියෙනවා. එතකොට මේක x කියන්නේ 1යි 9යි 8යි මේක ආදේශ කරලා නැත්නම් මෙතන ගන්න පුළුවන්. මෙතන 9 17යි 9 ගුණ කිරීම 9 17 කිව්වහම 9 9 කියන මෙතන 17ක් තිබුණා 17 13 කියන 4යි. එහෙනම් අපිට මේක සාධාරණීකරණය කරගන්න පුළුවන්. එහෙනම් පැහැදිලි. මම මේ සරල උදාහරණ දෙකක් ගත්තේ මේ
න්‍යාය නැත්නම් මේ තියරි එක අපි කොහොමද මේ විසඳගන්න යොදාගන්නේ කියන එක පැහැදිලි කරනවා. දැන් අපි එහෙනම් බලමු ඊළඟ ගාන. හොඳයි පුතා අපි එහෙනම් ඊළඟ සමීකරණයට යමු. දැන් මේකත් සමානයි වගේ පෙවුනට පොඩි වෙනසක් තියෙනවා. දැන් මේකේ ඉස්සෙල්ලා විචල්්‍ය තිබ්බේ පළවෙනි පදයේ හැටියට මේකේ තියෙන්නේ දෙවෙනි පදයේ හැටියට ගැටලුවක් නැහැ. හොඳයි අපි විස්තර පටන් ගමු. අපි ලියාගමු ප්‍රතිලෝම ගණිත කර්මය. ඉස්සෙල්ලා මේකේ තියෙන ගණිත කර්මය ලියාගමු. විචල්්‍ය තියෙන්නේ මෙතන. එතකොට මේක ඉස්සෙල්ලාම ගුණ කරලා තියෙන්නේ මතක තියාගන්න ඉතින් ඍණ 3. හරි? මේක ගුණ කරලා තියෙන්නේ ඍණ 3. එතකොට මේකේ පළවෙනි ගණිත කර්මය තමයි ගුණ කිරීම ඍණ 3. ලකුණත් එක්ක ලියාගන්න. කලින් ගැටලුවේ ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද ඒකේ තිබ්බේ ධන ලකුණ. නිසා ගැටලුවක් වුණේ නැහැ. ඒතකොට මේක ඍණ 3ෙන් ගුණ කරලා තියෙනවා. ඊට පස්සේ එකතු කරලා තියෙනවා 7ක්. හොඳට මතක තියාගන්න. මේක ඉස්සරහා තියෙන ධන ලකුණ. එතකොට ඊළඟ ගණිත කර්මය තමයි එකතු කිරීම ධන 7. හරි. එතකොට මේකේ සමස්තයක් හැටියට වම් පැත්තේ තියෙන ගණිත කර්මය තමයි ගුණ කිරීම ඍණ 3 සහ එකතු කිරීම 7. දැන් අපි මේකේ ප්‍රතිලෝම ගණිත ක්‍රමයට යමු. අවසානයේ සිද්ධ කර දෙන ගණිත ක්‍රමය තමයි 7ක් එකතු කිරීම. ඒකේ ප්‍රතිලෝම ගණිත ක්‍රමය එන 7ක් අඩු කරමු. එහෙම නැත්නම් දෙපැත්තෙම අපි 7ක් අඩු කරමු. සමාන ලකුණ එක යටින් දැම්මා. මෙහා පැත්තේ තියෙන ඉස්සෙල්ලාම දාගත්තා. දැන් යමු දෙපැත්තටම ඍණ 7ක් දාන්න. ඍණ 7යි මෙහා පැත්තේම ඍණ 7යි. දැන් මොකද වෙන්නේ? මේ ධන 7ට ඍණ 7 කැපිලා යනවා. හරි. එතකොට වම් පැත්තේ ඉතුරු වෙනවා ඍණ 3යි x සමානයි 10යි 7ක් ගියාම 3යි. සරලයි. යම් පුතේ දෙවෙනි ගණිත ක්‍රමය එතකොට මේකේ දෙවෙනියට සිද්ධ කරලා තියෙන්නේ ඍණ 3ෙන් ගුණ කරන එක ප්‍රතිලෝම ගණිත ක්‍රමය තමයි මොකද්ද? එහෙනම් ඍණ 3ෙන් බෙදන්න. ඍණ මේක ඍණ 3ෙන් බෙදීම. දැන් මොකද කරන්නේ? මේ දැක්කම වාට මේක ඕනක් නැහැ. දෙපැත්තම බෙදුවා ඍණ 3. මේකට මේ කැපුණා x සමානයි. ඒ ධන 3 ඍණ 3ෙන් බෙදුවාම මොකක්ද එන්නේ පිළිතුර? 3 3ෙන් බෙදුවාම කොහොමද 1යි. ධන සංඛ්‍යාව ඍණ සංඛ්‍යාවෙන් බෙදුවාම ඍණ 1යි. ගුණ කිරීමේ ලකුණු තමයි එන්නේ. හොඳයි. ඊළඟට පැහැදිලි. මේක අපිට ඕන මෙතන ආයෙත් ගන්න පුළුවන්. 3 ගුණ කරනවා ඍණ 1කින්. ඒක උඩ ඍණ 3 ගුණ කිරීම ඍණ 1 ධන 3යි. 7 ධන 3 10යි. එහෙනම් ලකුණු ගැටට සමානයි. වෙනත් පැහැදිලි. මේ ගැටලුව දැන් පේනදී බොහොම සරලයි කියන්නේ. මේක කලින් ගණන් කරලා පොඩ්ඩක් වෙනස් වුණාට ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. අපි දැන් තවත් ගානකට ඒ වගේ බලන්න මේ ඊළඟ පොඩ්ඩක් වෙනස් ගානකට අපි යමු. හතරවෙනි ගාන නම් ගන්නවා මෙහෙම. x බෙදීම 5 සමාන 11. දැන් සාමාන්‍ය මේක මේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ මේ වගේ ගණන් බොහොම සුලභයි. හරි. ඒතකොට මේකේ ගොඩාක් පටල ගන්නවා මේ දරුවෝ. හැබැයි සරලයි. දැන් මේකේ මොකද කරලා තියෙන්නේ? ගණිත කර්මයක් ගත්තම x තියෙන්නේ. පැහැදිලි x ඉස්සෙල්ලා බෙදලා තියෙනවා 5යි. නේ? x බෙදලා තියෙනවා 5යි. එහෙනම් පළවෙනි ගණිත කර්මය තමයි බෙදීම 5. එච්චර හැබැයි වම් පැත්තව ගණිත කර්ම නැහැ. මෙච්චරයි කියලා. එහෙනම් මොකද්ද? තියෙන එකම ගණිත කර්මය අපි ප්‍රතිලෝම ගණිත කර්මය දාගන්න. මොකද්ද? දෙපැත්තම 5න් ගුණ කරන්න. බෙදීමේ ප්‍රතිලෝම ගණිත කර්මය ගුණ කිරීම 5. දෙපැත්තම 5න් ගුණ කරනවා. එහෙනම් x බෙදීම 5 මෙතන සමාන ලකුණ. මේ පැත්තත් 5න් ගුණ කරනවා. මේ පැත්තත් 5න් ගුණ කරනවා. ගුණ කිරීමේදී මෙන්න මේක කැපිලා යනවා. x සමානයි 55. කොච්චර පහසුද නේ? බොහොම සරලයි. එකම ක්‍රමය. එතකොට මේක අපි පිළිතුර ආදේශ කරොත් 55 පහෙන් වෙනවා 11 එනවා. හරි? මේකම පොඩ්ඩක් වෙනස් කරලා මම කරන්න. බලන්න මේකම තියෙන අපිට මෙහෙම
x බෙදීම 5 ධන 7 සමානයි අපි හිතමු 21. දැන් මොකද කරන්නේ? දැන් හරියට වෙනස්. මේ අතරම අපිට දකින්න ලැබෙන ගණන් භාගයේදී හරිය පහසු දැන් බලන්න පටන් ගන්නවා විචාරණයෙන් මොකද පළවෙනි ගණිත කර්මය බෙදලා කියනවා 5යි. ඉදාගම මේක බෙදීම 5. ඊට පස්සේ තියෙන මොකද්ද? එක 5න් බෙදුවායින් පස්සේ 7ක් එකතු කරලා දෙනවා. දෙවෙනි ගණිත කර්මය තමයි ධන 7. නේ? දැන් මොකද කරන්නේ? අවසානයේ කරපු ගණිත කර්මයෙන් පටන් ගමු. ධන 7 ප්‍රතිලෝමය ඍණ 7. ප්‍රතිලෝම ගණිත කර්මය ඍණ 7. ඍණ 7ත් දෙපැත්තටම දානවා. සමාන ලකුණු මෙතන දැම්මා. x බෙදීම 5 ධන 7 ඍණ 7 දෙපැත්තටම දැම්මා. දැන් මොකද වෙන්නේ? ධන 7 ඍණ 7 කැපුණා. මෙහා පැත්තේ ඉතුරුනවා වම් පැත්තේ x බෙදීම 5 දකුණු පැත්තේ ඉතුරුනවා 21කින් 7ක් ගියාම 14. දැන් අපි දෙවෙනි ගණිත කරමු. බෙදීම 5 ප්‍රතිලෝම ගණිත කර්මයේ ගුණ කිරීම 5. හරි. දෙපැත්තම 5න් ගුණ. දැන් මොකද කරන්නේ? අපිට මෙතන මේ පිළිම කරත හැකි. මේ පැත්තත් 5න් ගුණ කරනවා. මේ පැත්තත් 5න් ගුණ කරනවා. මේ 5ට 5 කැපුණාම මේ වම් පැත්තේ තිබුණා x සමානයි 1370. ආදේශික බලයෙන් කියුනේ 75න් ගුණ 14යි 14ට ඉතුරුග්‍රාම 21. හරි. මොනවද පැහැදිලි? බලන්න අපි ඕනෑම ගානක් මේ විදිහට. එකින් එකට වෙනස් ඕනෑම ගානක් අපිට මේ විදිහට විසඳන්න පුළුවන්. තවත් අපි එක පියවරක් ඉස්සරහට යන මේකේ මම තව පොඩ්ඩක් වෙනස් කරලා දෙන්නම් මේ ගාන. අපිට මෙහෙම අපිට තියෙනවා 3x බෙදීම 4 ධන 2 සමානයි 13. හරි. දැන් මොකද වෙන්නේ? ආයි තියෙන එකේ කිසි වෙනසක් නැහැ. මොකද කරන්නේ? අවශ්‍ය ගණිත කර්මය ටික පැහැදිලි කරගත්තා වම් පැත්තේ තියෙන. දැන් මේක බලන්න ඉස්සෙල්ලාම බෙදලා තියෙන්නේ x කියන එක ඉස්සෙල්ලාම ගුණ කරලා තියෙන 3. පහසු ගුණ කිරීම 3. 3ෙන් ගුණ කරායින් පස්සේ ඒක වහාම බෙදලා තියෙනවා 4ෙන්. එහෙනම් ඒකත් එක්ක තියෙන ඊළඟ ගණිත කර්මය තමයි බෙදීම 4. x 3ෙන් ගුණ කරලා 4ෙන් බෙදුවායින් පස්සේ ආයෙත් දෙකක් එකතු කරලා තියෙනවා. ඊළඟ ගණිත කර්මය තමයි ධන 2. හරි. එහෙනම් දැන් මෙතන මොකද කරන්නේ? ප්‍රතිලෝම ගණිත ක්‍රමයට යනවා. අවසානයේ කරපු ගණිත කර්මයේ ධන 2 ඒකේ ප්‍රතිලෝමය ඍණ 2. එහෙනම් ඒකෙන් පටන් ගන්නවා දෙපැත්තටම ඍණ 2ක් දානවා. සමාන ලකුණු මෙතන තියෙනවා. චුට්ටක් බැහැින් 3x බෙදීම 4 ධන 2 වම් පැත්තේ ලිව්වා. ඉස්සෙල්ලාම තියෙන්නේ ඍණ 2ක් දෙපැත්තටම දාන්න. මේ පැත්තේ 13 තිබ්බ ඍණ 2 දැන්. දැන් මොකද වෙන්නේ? මේකට මේ කපලා යනවා. අපිට මේ පැත්තේ ඉතුරු වෙනවා 3x බෙදීම 4 සමානයි 13 ගන්නවා. යන් දෙවෙනි ගණිත කර්මය. බෙදීම 4 ප්‍රතිලෝමය ගුණ කිරීම 4. දෙපැත්තම ගුණ කරනවා 4ෙන්. මෙහෙම දෙකම ගුණ කරන්නම් 4ෙන් දෙපැත්තම. මේකට මේ කැපුණා 3x සමානයි 11.44යි. ඊළඟට ගණිත කර්මය තමයි ගුණ කිරීම 3 ප්‍රතිලෝමය බෙදීම 3 මෙහෙම පුතේ බෙදුවා දෙපැත්තම 3ෙන්. මේකට මේ කැපුණා x සමානයි විෂම භාගයක් තියෙන්නේ. හරි ලාභය දුකුයි. 44ට මේවා තියෙනවා අපි ගත්තොත් 14ක්. 14ක් 41යි. තව ඉතිරි දෙකක්. මේක මෙතන ආදේශ කරලා ප්‍රශ්න ගන්න පුළුවන්. මෙතන ටිකක් ඒ ලීසි වෙන නිසා මම මේක ආදේශ කරන්න යන්නේ නැහැ. වෙලාවකින් කරගන්න. මම පැහැදිලි අපිට 14ක් 42යි 44යි. එහෙමනම් අපිට පැහැදිලි දෙන්න බලන්න ගානෙන් ගානට ඔබට මතක තියාගන්න උවමනා වුණාද ක්‍රමය ඉස්සෙල්ලාම කරන්නේ මේකයි කියලා නෑ. මොකද්ද? අඳුරගත්තා
ගන්ත කර්ම ටික ඊට පස්සේ ප්‍රතිලෝම ගන්ත කර්ම ටික දෙපැත්තට එලාගෙන යන්නයි තියෙන්නේ. හරි. අපි තව චුට්ටක් එහාට ගිහින් බලමු මේකේ මෙහෙම ගානක්. මම දෙනවා මේකේ පොඩ්ඩක් වෙනස් කරලා මේ ආකාරය. මම දෙනවා මෙහෙම. 6 ඍණ 2x බෙදීම 7 සමානයි 9. හරි. දැන් මේ බලන්න සංකීර්ණයි වගේ එකපාරට පෙනුනට කලබල වෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහටම අපි විචල්යෙන් පටන් ගත්තා. මේ ಗುಣ කරලා තියෙනවා ඉන්න දෙකෙන් ඉස්සෙල්ලාම කරලා තියෙන්නේ ඍණ දෙකෙන්. දැන් මේ ලකුණ අමතක කරන්න එපා. මෙයා නිකම්ම නිකන් දෙකෙන් නෙමෙයි ගුණ කරලා තියෙන්නේ ඍණ දෙකෙන්. x ගුණ කරලා තියෙනවා ඍණ දෙකෙන්. ඍණ දෙකෙන් ගුණ කරාන් පස්සේ එයාව බෙදලා තියෙනවා 7න්. එතකොට ඍණ 7න් නෙමෙයි මේ ලකුණ එක්කෙනාටයි මේ ඍණ දෙකෙන් ගුණ කරාන් පස්සේ මෙයාගේ ලකුණ දාන්න. ආයි මෙයා ඍණ දාන්න එපා. ඍණ දෙකෙන් ගුණ කරා 7න් බෙදුවා. බෙදීම 7. අවසාන ගන්න කර්මය. එකතු කරලා තියෙනවා 6ක්. මෙයාගේ ලකුණ මෙතෙන් දින වම් පැත්තේ එකතු කරලා තියෙනවා 6ක්. ධන 6. පටන් ගමු ප්‍රතිලෝම ගන්න කර්මයෙන්. දෙපැත්තෙන් ඉස්සෙල්ලා 6ක් අඩු කළ යුතුයි. සමාන ලකුණු දැම්මා. වම් පැත්තට ඉස්සෙල්ලාම ලියාගත්තා. දෙපැත්තෙම 6ක් අඩු කරා. දෙපැත්තයි මේ 9 6ක් අඩු කරා. මේ ධන 6ක මේ ඍණ 6 කැපිලා යනවා. අමතක කරන්න ඉපා ලකුණු සමානයි 3යි. දැන් ඊළඟ ගන්න ක්‍රමයේ ධන 7 ප්‍රතිලෝමයේ බෙදීම 7 ප්‍රතිලෝමයේ ගුණ කිරීම 7. මෙහෙම තියෙද්දිම දෙපැත්තම 7න් ගුණ කරා මෙයාට ලැබුණා ඍණ 2x සමානයි 21යි. ඊළඟ ගන්න ක්‍රමයේ ඍණ 2 ගුණ කරලා තියෙනවා එහෙනම් බෙදෙනවා ඍණ 2කින්. ඍණ 2කින් බෙදන්න. දෙපැත්තම බෙදෙනවා ඍණ 2කින්. මෙයාට ලැබුණා x සමානයි ධන ඍණ බෙදුවම කොහොමද ඍණ එන්නේ 21 දෙකෙන් බෙදෙනවා දාගන්න විශේෂ සංඛ්‍යාවක් ඇටියට 21කට දෙකේව තියෙනවා 10ක් එකක් ඉතුරු. ඉවරක් 10 21යි 21. හරි. එහෙනම් පැහැදිලි අපිට මෙතන උත්තරේ 10ම. පැහැදිලි කොයිතරම් සංකීර්ණයි වගේ පෙවුනට කොයිතරම් සරලද කියලා අපි හරියට ක්‍රමය මතක තියාගන්න. ඒ නිසා මේක කටපාඩම් ශෛලිය නෙවෙයි ක්‍රමය මතක තියාගන්න. ඒ කියන්නේ අවබෝධය. මේක අවබෝධයෙන් ගණන් හදන්න කටපාඩම් නෙවෙයි. හොඳයි මම යන්නම් පොඩ්ඩක් වෙනස් ගානකට තව. බලන්නකොට මෙහෙම ගානක් හම්බුනොත් අපි මොකද කරන්නේ? මේ ගණන් අපිට හම්බ වෙනවා. දෙවරක් වරහන් ඇතුලේ 3x ඍණ 1 සමානයි අපි ගමු 13. මම මේ දෙකෙන් බෙදලා ගණන් ගන්න. ගමු 17. දැන් එකක් කලබල වෙන එකයි. විචල්යෙන් පටන් ගමු. විචල්යට සිදු කරලා තියෙන පළවෙනි ගණිත කර්මය තමයි 3න් ගුණ කරලා. හරි. මෙයා අමතක කරන්න එපා ඉන්නේ වරහන් ඇතුලේ. ඒ නිසා වරහන් ඇතුලේ තියෙන ගණිත කර්ම ටික ඉවර කරන්න. ඒක නොකියුවත් පැහැදිලි. ඉස්සෙල්ලාම x ගුණ කරලා තියෙනවා 3න්. ඊට පස්සේ යාගෙන් එකක් අඩු කරලා තියෙනවා ඊළඟ ගණිත කර්මයේ අඩු කිරීම 1. ඊට පස්සේ මේ සම්පූර්ණ වරහන ගුණ කරලා දෙන්නේ දෙක. වරහන පිටින් මේ දෙක අතර ලකුණක් නැහැ. මේ වරහනත් එක්කම ඉලක්කම තියෙන එකෙන් ගුණ කිරීම. එහෙනම් මේ වරහන x 3න් ගුණ කරලා එකක් අඩු කරායින් පස්සේ ඒ සමස්තය ගුණ කරලා තියෙනවා දෙකෙන්. දැන් ගන්න කර්මයේ ගුණ කිරීම 2. පටන් ගමු එනම් ප්‍රතිලෝම ගන්න කර්මයෙන්. අවසානයේ කරපු එක ගුණ කිරීම 2 එහෙනම් ඉස්සෙල්ලම දෙකෙන් බෙදමු. වම් පැත්ත ලියාගත්තා. ඒ බේරීම කරන්න එපා. මේ ගාන වෙනම පහලින් ලියාගන්න.
වම් පැත්ත බිඳුව දෙකකින් මේ පැත්ත බිඳුව දෙකකින් දැන් මේ දෙක විතර කැපිලා යනවා. සමානත්ව දැම්ම මෙහා පැත්තේ තිබුණා 3x වෙන එක. තව පදයක් එන්න තියෙන්නේ මම ටිකක් ඉඳ තියලා ලියාගත්තා. යම් ඊළඟ ගන්න කරන්නේ ඍණ එක ප්‍රතිලෝමයේ ධනෙ. දෙපැත්තම ධන එකක් දැම්ම මෙහා පැත්තේ 14 දෙකෙන් බෙදුවම 7යි ධන එක දැම්ම ඒ පැත්තේ. මේ දෙක කැපුණා 3x සමානයි 8යි. අවසාන ගන්න මේ ගුණ කිරීම තුන ප්‍රතිලෝමයෙන් බෙදීම තුන. තුනෙන් බෙදුවා දෙපැත්තම x සමානයි 8ට 3 වත් 2යි දෙවරක් 6යි 3 2ක්. පැහැදිලි? ඉන්නම අපට පැහැදිලි මේ වරහන් තිබ්බත් අපිට පහසුවෙන් ප්‍රතිලෝම ගන්ධ කර්ම යොදලා විසඳ ගන්න පුළුවන්. තව පියවරක් මම ඉස්සරහට යන්නම්. දැන් පුතේ මේ වෙද්දි මම එන්න පුළුවන් සියලුම ආකාරයේ ඒකක සමීකරණ කියා දීගෙන යන්න. මම හිතන්නේ මේක තවත් පොඩි වෙනස් જાතියක් තමයි තියෙන්නේ. මේක බලන්න. තුන් වරක් 4යි ඍණ 8 බෙදනවා සමස්තය 4න් සමානයි විධාන පැත්තෙන් අපි ගමු 6ක්. හරි. දැන් බලන්න අරකට අපි වෙනක් ඉස්සරහින් ගිහින් ඒත් සරලයි. පටන් ගන්නවා විචල්යෙන් ඉස්ලාම ගුණ කරලා තියෙනවා 4න්. 4න් ගුණ කරලා තියෙනවා. ඊට පස්සේ 8ක් අඩු කරලා තියෙනවා. ඍණ 8. ඊට පස්සේ ඒක ගුණ කරලා තියෙනවා 3න්. මේ සමස්තය ගුණ කරලා තියෙනවා 3න්. ගුණ කිරීම 3 වරහන් ලියා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ මෙහි. ඊට පස්සේ ඒ සියල්ල අවසානයේදී 4න් බෙදන්න. බෙදීම 4. හරි. පටන් ගමු අවසාන ගන්න කර්මෙන්. බෙදලා තියෙන්නේ 4න්. එහෙනම් ප්‍රතිලෝමයේ ගුණ කිරීම 4 ඊළඟ පේළියේ ලියන්න. 3 වරක් 4යි ඍණට බෙදීම 4 ගුණ කරනවා 4න් දෙපැත්තම. මෙයාට මෙයා කැපුණාම වම් පැත්ත ඉතුරු වෙනවා. 3 වරක් 4යි ඍණට සමානයි 24යි. යන් ඊළඟ ගන්න කරන්නේ ගුණ කිරීම 3 ප්‍රතිලෝමයේ බෙදීම 3. දෙපැත්ත බෙදනවා 3න් මෙහෙම. 3 කැපුණා වම් පැත්ත ඉතුරු වෙනවා 4යි ඍණ 8 සමානයි 24 3 බෙදුවම 8යි. ඊළඟ ගන්න කරන්නේ 8ක් දෙපැත්තටම එකතු කරනවා. අඩු කරලා තියෙන්නේ ප්‍රතිලෝම එකතු කිරීමට. දැන් 4x ඍණ 8 දෙපැත්තටම 8ක් එකතු කරනවා. මොකද වෙන්නේ? මෙයා කැපුණා 4x සමානයි 8යි 16යි. මම මෙහෙම කියන්න වඩාත් පැහැදිලි වෙන්න එතන 4x සමානයි 16. අවසාන ගන්න කර්මයේ ගුණ කිරීම 4 ප්‍රතිලෝමය බෙදීම 4. දෙපැත්තම 4න් බෙදුවා x සමානයි 4යි. ඒක පැහැදිලිද දැන්? ඉතින් මෙයා කියන සංකීර්ණයි වගේ පෙවුනට අපි අර ක්‍රමයට දාගත්තාම බොහොම සරලයි නේ? දැන් අර ගලාගෙන යනවා වගේ මේ වතුර ගලාගෙන යනවා වගේ බොහොම ලස්සන සුමටව මේක පිළිතුරු අපට ලබා ගන්න පුළුවන්. මම තව අවසාන වශයෙන් තව එක් වෙනස් ගානක් කියලා දෙන්න. ඔබට පුළුවන් මේ වෙද්දී ඕනෑම ඒකක සමීකරණයක් ප්‍රතිලෝම ගණිත කර්ම භාෂාව යොදාගෙන විසඳ ගන්න. බලන්න මෙහෙම. අපි ගමු මෙහෙම 7යි 6 වෙන 5x බෙදීම 4 ඍණ 1 සමානයි. අපි ගමු මෙතන 9 කියලා. හරි. එතකොට මේක ගන්න මෙහෙම. නැත්නම් අපේ භාග සංඛ්‍යා මෙතන විසඳන්න සිද්ධ වෙනවා. නිසා මෙතනට ගන්නම්. මෙතනට අපි ගමු 2 සමානයි මම දාන්නම් මෙතනට ඉදම් 8
හරි. එතකොට දැන් බලමු මේක ටිකක් කර්ම ප්‍රමාණය වැඩි වෙනවා. ගාණිත කර්ම ප්‍රමාණය වැඩි වෙන ගැටුවක් නැහැ. විචල්යෙන් පටන් ගමු. x ඉස්සෙල්ලාම ගුණ කරලා තියෙනවා ඍණ 5. හරි. එහෙනම් මොකද කරන්නේ ඉස්සෙල්ලාම ගුණ කරලා තියෙනවා ඍණ 5. හරි. ලකුණත් එක්ක ගන්න. ඊට පස්සේ 6ක් එකතු කරලා තියෙනවා. ඒක විතර දාන ලකුණ. හරි. 5න් ඍණ 5 ගුණ කරලා 6ක් එකතු කරලා තියෙනවා. ඊට පස්සේ ඒක වහාම ගුණ කරන දෙකේ. මෙයාට එන්නේ පස්සේ. මේකත් එක්ක මෙයා ඉන්නේ තාම බැඳිලා. නිසා ඉස්සෙල්ලාම මෙයාම වරහන් ගුණ කරලා තියෙන දෙකේ. ඊළඟට ගුණ කරාන් පස්සේ 4ෙන් බෙදලා තියෙනවා. බෙදීම 4. අවසාන ගණනේ මේ සමස්තයෙන් එකක් අඩු කරලා තියෙනවා ඍණ 1. පැහැදිලි ඍණ 1. අපි යමු ප්‍රතිලෝම ගන්න කර්මයට. පටන් ගමු කියලා වරේ. ප්‍රතිලෝමයේ ධනයක දෙපැත්තම ධනයක් සමාන ලකුණු මෙතන මේක මම ආයෙත් එහෙම ලියා ගන්නවා. දෙපැත්තට මේකක් එකතු කරනවා. මේකේ කැපුණා. මෙහා පැත්ත අපිට තියෙනවා දෙවරක් 6න් 5x බෙදීම 4 සමානයි 9. ඊළඟට යන ප්‍රතිලෝමයේ බෙදීම 4 ප්‍රතිලෝමයේ ගුණ කිරීම 4 මම මෙතනම 4ෙන් ගුණ කරනවා. දෙපැත්තම 4ෙන් ගුණ කරනවා. එතකොට මෙහාට මෙයා කැපෙනවා. මෙහා පැත්තේ තියෙන දෙවරක් 6 ඍණ 5x සමානයි 9ක් 4 36යි. ඊළඟ ගණිත කර්මයේ ගුණ කිරීම දෙක අපිට තියෙන ප්‍රතිලෝමයේ බෙදීම දෙක. දෙපැත්තම බෙදුවා. එකෙන් එහෙනම් කැපුණා 6 වරක් 6 ඍණ 5x සමානයි 36 දෙකෙන් බෙදුවා 18. මම මේ ටික ඉතින් මෙතන ලියන්න. 6 ඍණ 5x සමානයි 18යි. දැන් ඊළඟ අල්පරමේක එකතු කිරීම 6 ප්‍රතිලෝමයේ අඩු කිරීම 6. දැන් මේකේ දෙපැත්තම කරනවා 6. දෙපැත්තම 6 කරපුවා 6ට 6 කැපෙනවා. ලකුණ අමතක කරන්න එපා. ඍණ 5x තියෙන්නේ 18න් 6 ගියාම 12. අවසාන ගණිත කරන්න. ගුණ කිරීම 5 ප්‍රතිලෝමයේ බෙදීම 5. දෙපැත්තම sorry. ඍණ 5න් දෙපැත්තෙන් දෙපැත්තම දෙපැත්තම. ඍණ 5න් දෙපැත්තෙන් බෙදුවා. 5ට 5 කැපෙනවා. x සමානයි ඍණ මේක විශේෂ සංඛ්‍යාවක් නෙමෙයි 12ක් 5 වගේ එකක් තියෙනවා. හරියමමයි 12 10 දෙකක් තියෙනවා. හරි. එවනම් පුතේ පැහැදිලි. දැන් මීට වඩා බරපතල ගණන් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර දෙන්නේ නැහැ. ඒ නිසා පැහැදිලි. ඉතාමත් ලස්සනට මේ වැඩේ කරන්න පුළුවන්. මොකද්ද? එකම එක ක්‍රමයයි මම කිව්වා ආකාරයට මොකද්ද? අපි මේ සමස්තයම විසඳන්න යොදාගත්තේ ප්‍රතිලෝම ගණිත කර්මය කියන න්‍යායය. විචල්‍ය හඳුනගත්තා, ගණිත කර්මයට හඳුනගත්තා, ප්‍රතිලෝමයේ ආදර්ශය. මේ ආකාරයට ඕනෑම ඒකජ සමීකරණයක් ඉතාමත් පහසුවෙන් විසඳන්න පුළුවන්. දැන් ඊට වඩා පොඩ්ඩක් වෙනස් ගණන් වර්ගයක් තියෙන ඒකජවලම ඔයගොල්ලෝ දැක්ක මේකේ විචල්‍ය තියෙන එක පැත්තක පමණයි. අපිට සමහර ගණන් හම්බ වෙනවා මේ විචල්‍ය දෙපැත්තෙම ඉන්නවා. වම් පැත්තෙත් ඉන්නවා, දකුණු පැත්තෙත් ඉන්නවා. එවනම් අපි ඊළඟට බලමු විචල්‍ය සමාන ලකුණු දෙපැත්තම ආපුවාම කොහොමද විසඳ ගන්න පුළුවන් කියලා. හරි.